ගොඩක් අවස්ථාව හම්බුණා එදා කතා කරන්නේ. මොකද අපිට හරිය නිදහසක් ලැබුණු කාලයක්. අපිට ඔක්කොටම තර්ජනාත්මක ලිපි ඇවිල්ලා රතු ලිපි ඇවිල්ලා. ඉතින් අපේ එතකොට හිටපු අධ්‍යක්ෂණයතුමා අපි ගැන අනුකම්පාවෙන් දැන් අපි කාට හරි මොන හරි කරදරයක් වෙයි කියලා අපිට පොත අස්සම් කරගන්න මේ සහන නිවේදිකාව වැඩට දාලා අපි පොත අස්සම් කරලා අපේ වැඩක් මොන හරි කාර්යාලයේ කරන වැඩක් කරන්න කියලා. ඉතින් අර මං කලින් අර කිව්ව නිවේදක කාමරේ අපි කතා කරගෙන ඉතින් ප්‍රේම් කීතියාවා ඇවිල්ලා හිටන් මේ මම මේ කතා කරපු දේවල් අවශ්‍ය නැහැනේ ගොඩක් දේවල් නේ. එදා එනකොට ගේට්ටුව ළඟ අපේ සුරංගි ඉඳලා තියෙනවා. ඉතින් ඒ සුරංගිත් එක්කත් කතා කරලා එයා ගිහිල්ලා තිබුණේ ලොකු කලබලයකින් වගේ ගියා කියලා තමයි සුරංගි කිව්වේ. ඉතින් ඇවිල්ලා කතා කරලා ගිහිල්ලා මට එක සුරංගි අත හරි වේදනාවෙන් හිටියා. එයාගේ බලු කුක්කට සනීප නැහැ. මට බෙහෙත් ගෙනත් දෙන්න කිව්වා. යනකොට බෙහෙතක් අරන් යන්න මට මේ බැංකුවද වහලා කියලා ඔය තමයි කතන්දර කිව්වේ. ඉතින් එයා දන්නේ නැහැ. එයාට මොන හරි වෙනවා කියලා දන්නේ නැහැ. මම දන්නෙත් නැහැ. ඉතින් කතා කරගෙන හිටියා. කතා කරගෙන ඉඳලා මේ එදා මේ බත් කණ්ඩ මට කතා කරා. කවදාවත් මට කැන්ටින් එකේ බත් කණ්ඩ යන්න කතා කරන්නේ නැහැ. ඒ කියන්නේ කෑම කණ්ඩ යන්න කතා කරන්නේ නැහැ. මිනිස්සු නිකන් මිනිස්සු දන්නේ නැහැ අපි දෙන්න වෙන් වෙලා කියලාවත්. එහෙම දන්නේ නැහැ. අපි කන්තෝරුවේ ඉන්න විදිහට කිසිවෙක් දන්නේ නැහැ. මුද්දම යාළුවෝ ටික දන්නා මිසක් කට්ටිය කෙනෙක් දන්නේ නැහැ. ඒ වුණාට මට කාර්යාලයේදී කතා කරන්නේ නැහැ කෑම කණ්ඩ යන් කියලා. මම ඒක ප්‍රතික්ෂේප කරනවා. බෑ යන්න බෑ කාලේ යන්න කියලා කියනවා. එදා මට කතා කරා 3 සැරයක් විතර කතා කරපම් ඔයා දන්නවනේ මයුරිය අබේසිංහ කියලා කෙනෙක් ඉන්න තාම ප්‍රසිද්ධ කෙනෙක් දැන් ගුවන්විදුලි. එයා මයිත් එක කෑම කන්නේ. එයා ප්‍රවෘත්ති කියලා ඇවිල්ලා 12:45ට එයා ප්‍රවෘත්ති කියන්නේ යනවා. ඊට පස්සේ එකට විතර නැවත එනවා මාව හම්බෙන්න කක්ක බත් කණ්ඩයන් කියලා මට කතා කරනවා. ඉතින් මං ඉදකුවා මේ මයුරිය එනකම් මං ඉන්න එපා හැමදාම එයත් එක්කනේ මං යන්නේ. ඒකින්ද ඒක හරි කඩකිරීමක් වගේ මෙයා කතා කරනවා දුවගෙන යන. මං කිව්වා මම මයුරිය එක තමයි බත් කන්නේ කියලා. කියනවා මයුරිය ආව මයුරියත් එක්ක ඉතින් ගිහලා මම බත් කන්න යනකොට එයා බත් කාලා ඇවිල්ලා මට දුන්නා ටොෆියක්. ඉතින් ඒ ටොෆිය ඉස්සර තිබුණා ඔය දැන් තියෙන්නේ ඩෙල්ටා අරෝමා කියලා ටොෆි. ඒ જાතිය එතනින් පස්සේ මම දැක්කෙත් නෑ ඒවා යමි කියලා ටොෆි જાතිය. YAME කියලා. ඉතින් ඒක දුන්නා. හරියට දොරකඩ දුන්නා මම ආපහු ඇවිල්ලා දොරට තියලා තද කළා අර පොඩි කාලේ කරන්නේ නේද? කුඩු කරලා ළඟ හිටපු ඔක්කොටම 10ක් විතර දුන්නා. ඔක්කොටම දීලා මමත් චූටි කැල්ලක් කළා. එයාටත් දීලා ගියා. ඉතින් ඊට පස්සේ එදා දවසන් එහෙම පුද්ගලික තාම හොඳින් කතා කරගෙන ඉඳලා තමයි ගෙවුනේ. ඉතින් මට රැන්දෑවේ ඉඳලා ඇත්තලා මට කතා කරා ගෙදර යන් කියලා. මම 5ටයි ඕෆ් වෙන්නේ. මම 9:05 ෂිෆ්ට් එක. මොනවා තිබුණත් මම වෙලාවට අකුරට වැඩ කරනවා. ඒක කවුරුත් දන්නවා. මරණේ තිබුණත් මම මරණේ මේ පේනවක්වත් මම 5ට නම් ඕෆ් වෙන්නේ මම එතන ඉන්නවා. ඒ මගේ ජීවිතයේ හැටි. ඊට පස්සේ මෙයා මට අඬ ගහනවා යන් කියලා. මම 5ට ඕෆ් වෙන්න එන්න බෑ එහෙම. අනේ දැන් කවුරුත් බලන්නේ නැහැ යන් කියලා කතා කරා. මම කිව්වා බෑ කියලා. බෑම කිව්වා. බැරියරෙකුත් තිබුණා ඉස්සරහා. ඒකකින් මම කිව්වා බෑ. මට එතන ගිහිලා අස්සම් කරන්න තියෙනවා. පොත අස්සම් කරලා බැරියයි කරන්න. ඒ තරම් කටුක කාලයක් ඒව වැඩක් නැහැ කතා කරලා. ඊට පස්සේ ඉතින් දැන් මම ඒ 3 සැරයක් විතර කතා කරපුවා මම බෑ කිව්වම 3 වෙනි සැරේ ගිහිල්ලා ආපහු ආවා. ඇවිල්ලා ඉතින් යන් අප්පා කියලා කිව්වා. ඊට පස්සේ මම කිව්වා දැන් කී සැරයක් කණ්ඩායමකට පුළුවන් කමක් තියෙනවා නම් එනවනේ කියලා කිව්වා. ඉතින් යා ගියා යන්න. දැන් මට දුක හිතෙනවා. ඒක ගැන සදාටම දුක හිතෙනවා. මං ඇයි එදා ඒ වාහනේට නැගි නැති කියලා. අඬ ගහද්දි දැන් ඇතුලේ අඬ ගැලේ වාහනේ තිබුණේ නැහැ එතන. මට හිතුණා අන්තිමට උච්චරම කරදර කරලා මට කතා කරේ යම් කිසි රහසක් කියන්න කියලා. ඒ රහසයාගේ ජීවිතේ පිළිබඳ වෙන්න පුළුවන්. මෙන්න මෙහෙම ලියුමක් ඇවිල්ලා තියෙනවා කියලා කියන්නත් පුළුවන්. තව කවුරු හරි තර්ජනය කරලා කියන්නත් පුළුවන්. මට පරිස්සම් වෙන්න කියලා කියන්නත් පුළුවන්. දරුවව පරිස්සම් කරගන්න වෙන්න කියලා කියන්නත් පුළුවන්. නමුත් මට ඒක අහගන්න බැරි වුණා. ඒකට දුකයි.